හෙලෝ කොහොමද ඉතින් ඔයාලට වෙනද වගේ මම මගේ channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද ඉතින් ඔයාලා දන්නවනේ මම මොනවද හදන්න යන්නේ කියලා. මේකට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ටික මම දාලා තිනවා. මුලින්ම අපි අලු කෙසෙල් දෙකම තඹ ගන්නවා. ඊට පස්සේ තඹගෙන ඒ ඔක්කොම සුද්ධ කරලා මේ වගේ ගුලියක් හදා ගන්නවා. ඊට පස්සේ අපි ඒකට අවශ්‍ය මිශ්‍රණය හදාගන්නවා. ඒකට හීනියට කපාගත් රතු ලුණු, අමු මිරිස් වගේ දේවල් ටික අපි ඒකට එකතු කරගන්නවා. මේකට මේ අපි කරපිංචත් එකතු කරගත්තා. ඊට පස්සේ මේක ටිකක් හොඳට තෙලේ අපි දැද ගන්නවා. පස්සේ ඒකට අවශ්‍ය කරන ලුණු ටිකක්, මිරිස් අපිට අවශ්‍ය ප්‍රමාණයකට ගන්න පුළුවන්. මේකට අපි මුළු සැමන් එකම දානවා නම් අපිට ඉතින් පුළුවන් මීට වඩා මිශ්‍රණය තව ටිකක් ලුණු වැඩිපුර, මිරිස් වැඩිපුර Tamanට අවශ්‍ය ප්‍රමාණයට හදාගන්න. අපි නම් මේ පොඩි ප්‍රමාණයක් ගත්තේ. ඔය අපි දැන්නේ සැමන් ටික අපි සැමන් ටික අරගෙන මේ කටු මැද මේක අයින් කරලා ඔය හොඳට කුඩු කරගත්තා. දැන් මේ මිශ්‍රණය තමයි අපි මේකට එකතු කරේ. ඊට පස්සේ අපි මේකට කෑලි මිරිස් ටිකක් දාගත්තා. දැන් ඉතින් තියෙන්නේ මේක මද තියෙන්නේ ටිකක් හොඳට කලවම් කරගන්න එක. ඊට පස්සේ ඉතින් අපිට අවශ්‍ය ප්‍රමාණයට සැර ඒ ටික රස බලා ගන්න පුළුවන්. ඊළඟට අපි අර තඹගත්ත අලයි අලු කෙසෙලුයි දාගන්නවා. අලු කෙසෙල් වලින් මේක කට්ලට් එක හොඳට හයි වෙනවා. ඒකට තමයි මේක දාගන්නේ. ඊට පස්සේ අපි මේක දැන් හොඳට කලවම් කරගන්න ඕනේ. මෙන්න මේ වගේ පදම එනකන් අපි ටිකක් වෙලා හොඳට මේක මිශ්‍ර කරගන්නවා. මේ තියෙන අපි හදාගත්ත පොල් කිරි එක. ඊට පස්සේ අපි ඒකට අවශ්‍ය කරන බිස්කට් කුඩු ඒ ටික තමයි අපිට දැන් උනේ. කට්ලට් එකේ මිශ්‍රණය ක්‍රවුම් හදාගෙන ඒ ටික අපේ පොල් කිරියකට අපි දානවා පාන් පිටි දාලා හොඳට ඒක උක්කුවට හදා ගන්න ඕනේ. ඊට පස්සේ අපි දෙන්නේ ඒකේ ගාලා බිස්කට් කුඩු ගාලා හොඳට රත් තුන තෙලේ බෙද ගන්න. අද හොඳ රතින් රවුම් කරන්න නැද්ද? අපේ ඉතින් ඔය පළවෙනි වතාවට අපේ නංගි ඉතින් ඔය කට්ලට් අද නිකන් මොහේ ගාලා තිබ්බට ටික රවුම් කරලා හොඳට මේවා කරන්න නැත. මේ තියෙන ඉතින් අපි හදාගත්ත කට්ලට් ටික. මේ ඉතින් අපි දැන් ලිපේ මේවා කරලා බෙද ගන්නවා. ඊට පස්සේ රන්නන් පාට වෙනකන් ඉතින් බෙදගෙන මෙන්න මේ වගේ අපි ඉතින් අඩු කරගත්තා. මේ තියෙන ඉතින් අපි හදාගත්ත කට්ලට් ටික. ඔයාලා තෙල් ටික හොඳට රත් වෙනකන් ඉඳලා දාන්න. නැත්නම් පුපුරන්න බලන්න. අපි අර මුලින්ම දාපු එක ටිකක් පිපුරුවා රත් වෙලා නැති හින්දා. එහෙනම් ඔයාලත් හදලා රසද කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. හොඳේ මම එහෙනම් ගිහිල්ලා ඉන්නම්. පරිස්සමට ඉන්න ඔයාලා.